හායි ඉතින් කොහොමද අදත් වෙනදා වගේම මගේ channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අදත් මම ඔයාලව ලස්සන කරන්න පුළුවන් විදිහේ වීඩියෝ එකක් තමයි අරන් ඇවිත් තියෙන්නේ. ඉතින් මං අද කියලා දෙන්නේ ඔයාගේ ස්කින් එක ගොඩක්ම පැහැපත් කරගන්න පුළුවන් ෆේස් පැක් එකක්. මේ පැක් එක හදන්න ඔයාලට ඕන වෙනවා මුල්තානි මිට්ටි. ඉතින් මේ මුල්තානි මිට්ටි ආයුර්වේද කඩවලින් කොස්මටික් ෂොප් වලින් ගන්න පුළුවන්. මුල්තානි මිට්ටි ඔයාට මූණ සහ බෙල්ලට ගාන්න පුළුවන් ප්‍රමාණයක් දාගන්න. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා කෝපි. කෝපිත් ඒ තරමටම දාගන්න ඕනේ. ඊට පස්සේ යෝගට් වලින් මේස හැන්දක ප්‍රමාණයක් දාගන්න. අවසානට මම දාගන්නවා දෙහි බෑයක යුෂ. ඉතින් මේ පැක් එක හදන්න මේ ටික තමයි අවශ්‍ය වෙන්නේ. දැන් මේ සේරම එකට දාලා හොඳින් කවලම් කරගන්න ඕනේ මේ මිශ්‍රණය. මෙන්න මේ විදියට තමයි හොඳට මික්ස් කරාම එන්නේ. ඉතින් දැන් ඔයාලා මේක ඇප්ලයි කරන්න කලින් ඔයාගේ මූණ හොඳින් පිරිසිදු කරගන්න ඕනේ. පිරිසිදු කරලා තමයි මූණට සහ බෙල්ලට ඇප්ලයි කරගන්න ඕනේ. මම දැන් ඇප්ලයි කරගන්න හදන්නේ මගේ මූණට. ඔයාට මේ පැක් එක මගින් ඔයාගේ මූණේ තියෙන ලප කැලැල්, ඒ වගේම පිම්පල් මාක්ස් ඉතා ඉක්මනින් අඩු කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි අවුවට පිච්චිලා තියෙනවා නම් ඔයාගේ ස්කින් එක මේ පැක් එක මගින් ඉතා ඉක්මනින් ඔයාට ඒක අඩු කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විදිහට මුළු මූණටම ඇප්ලයි කරලා විනාඩි 20ක කාලයක් ඉන්න ඕනේ. හොඳටම මේ පැක් එක ඔයාගේ ස්කින් එකට ඇබ්සෝබ් වෙනකම්. ඉතින් මේ තියෙන්නේ හරියටම විනාඩි 20කට පස්සේ. මේ පැක් එක මගේ ස්කින් එකට හොඳින් ඇබ්සෝබ් වෙලා තියෙන්නේ. ඉතින් දැන් අපි බලමු හොදලා කොහොමද මේ පැක් එකෙන් මට ලැබිලා තියෙන රිසල්ට් එක කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මගේ ස්කින් එක ටිකක් පැහැපත් වෙලා තියෙනවා. ඉතින් මේ පැක් එක සතියට දෙපාරක් කරොත් ඔයාට මාසයක් යද්දී හොඳ රිසල්ට් ගන්න පුළුවන් මේ පැක් එක මගින්. ඉතින් ගොඩාක් අය දන්නා මේ මුල්තානි මිට්ටි කියන්නේ හොඳම අමුද්‍රව්‍යයක්. ස්කින් එකේ කලර් එක වැඩි කරගන්න ගොඩාක් දෙනෙක් මෙන්න මේ මුල්තානි මිට්ටි පාවිච්චි කරනවා. ඉතින් ඔයාලත් ගෙදර ඉන්න ගමන් මේක කරලා බලන්නකෝ කොහොමද රිසල්ට් එක ලැබෙන්නේ කියලා. ඒ වගේම තමයි මම පැක් එකක් දාලා අවසානයේදී හරි ස්ක්‍රබ් එකක් කරලා අවසානයේදී හරි මෙන්න මේ විදියට අයිස් කැට දෙකක් අරගෙන මගේ මූණේ අයිස් කැට ගානවා මේ විදියට. ඉතින් ඔයාලත් මේක කරලා බලන්නකෝ. ඉතින් මේ අයිස් කැට මගිනුත් අපේ ස්කින් එක ක්ලියර් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මං අනිවාර්යයෙන්ම ස්ක්‍රබ් කරාට පස්සේ හෝ පැක් එකක් දැම්මට පස්සේ අනිවාර්යයෙන්ම අයිස් කියුබ් මගේ මූණේ ගන්නවා. ඉතින් මං හිතනවා අද වීඩියෝ එකත් ඔයාට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. නම් අදට ගිහින් එන්නම්.